යාළුවනේ ඉතින් කොහොමද මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා යුනිවර්සිටි එකේ පළවෙනි හයිකින් ට්‍රිප් එක ඕගනයිස් කරලා තියෙනවා. ඒකට යන්න තමයි මේ රෙඩි වෙන්නේ. මං ආසම පෑන්ට් එකයි ටී-ෂර්ට් එකයි ෂූ දෙකයි රෙඩි කරගත්තා. ඒ වගේම මං බෑග් එකත් ගෙනාවා. ඇත්තටම අර පෑන්ට් එක නම් හයිකින් වලට කිසිම ගැළපීමක් නැහැ. බට් මට ඒක මාරම කම්ෆර්ටබල් හින්දා මං ගත්තා. ඉතින් මගතොටදි කන්නේ ස්නැක් එකක් ගත්තා. මොකද ඒවා අපිට අත්‍යවශ්‍ය දේවල්. මෙහෙට ටික සීතල හින්දා මං ජැකට් එකකුත් කෝකටත්ම කියලා දාගත්තා. මොකද ඕන වෙයි කියලා හිතලා. මං ඉන්නේ ෆින්ලන්ඩ් වල. ඒකෙත් ටිකක් උඩට වෙන්න ඉන්නේ. කියන්නේ ලැප්ලන් ඒරියා එකේ තමයි මම ඉන්නේ. මෙහෙට පොඩක් සීතලයි. උණු වතුර බෝතලයකුත් ගත්තා. ඒත් එකම ලොකු වතුර බෝතලයකුත් ගන්න මම මතක කළේ නැහැ. මෙන්න මේ ගැජට් එක නම් මට අනිවාර්යෙන්ම ඕනේ. මම යන තැන හැම තැනම මං අරන් යනවා ඒක. පර්ස් එකත් ගත්තා. ඊට පස්සේ මං නාල කරලා ලෑස්තුනා යන්න. අන්න ඉන්නවා මම. ඇත්තටම කිව්වොත් ඔන්න ඔය කරාම දෙකට මං හරිම ආසයි. ඒක මං කිව්වට අක්කි තමයි වල තිබුණේ. හරිම ලස්සනයි ඒක. සමනලේ තමයි ඉන්නේ. ඊට පස්සේ මං උදේට කෑම හැදුවා. කෑම හදලා බුද්ධ පූජාව තියලා පහන ලෑස්ති කරා. මං විශ්වාස කරන එක දෙයක් තමයි අපි ආගම් වලට ගරු කරන්න ඕනේ. ඒවා අපි මුල් තැන දීලා අපි අපේ වැඩ ටික කරගෙන යන්න ඕනේ කියලා. මම මගේ වතාවත් මට පුළුවන් උපරිමයම මම කරනවා ඒවා. ඉතින් මම පහන තියලා බුදුන් වැඳලා හැමදාම ගෙදරින් එළියට යන්න අමතක කරන්නේ නැහැ. අපි මොන ආගමක් හැදහැරුවත් අපි මේ දේවල් කරන්න ඕන හරියට. ඊට පස්සේ හස්බන්ඩ් අපිව ගෙනත් දැම්මා අපේ ට්‍රිප් එක යන තැනට. ඒ කියන්නේ බස් හෝල්ට් එකට ආවා. මේ බස් එකක් එනවා කියලා තිබුණා යුනිවර්සිටි එකෙන්. හරියටම 10:00ට පිටත් වෙනවා කියවපු බස් එක විනාඩි 10කට කලින් ඇවිල්ලා තිබුණා. මොකද හරියටම 10:00ට පිටත් වෙනවා. මෙහි ටයිමින් කියන්නේ ටයිමින්මයි. මේගොල්ලෝ හරියටම රෙස්පෙක්ට් කරනවා ටයිමින් එකට වැඩ කරන එකට. ඉතින් ඔන්න අපි බස් එකේ වාඩි වුණා හැමෝම යන්න. ඔන්න බයි කියන්නේ මුලින්ම කිව්වේ චාරිණී අක්කා, ඊට පස්සේ හෂිනී අක්කා, මල්මිනාංගා. ඉතින් අපි යන්න පිටත් වුණා. මාත් වාඩි වෙලා අපි පොඩි කතාවකුත් දාගෙන තමයි ගියේ. හරිම ලස්සනයි. විනාඩි 25ක විතර ගමනකින් පස්සේ අපි අපේ හයිකින් ඒරියා එකට ආවා. මේ මැප් එක පැහැදිලි කිරීමක් කරනවා ගයිඩ්. ඊට පස්සේ එයා කිව්වා කොහෙද නවතින්න ඕනේ තැන්. ඊට පස්සේ අපි යන ඒරියා එක ඒ ටික පැහැදිලි කිරීමක් කරලා අපේ ගමන යන්න පිටත් වුණා. මේ තියෙන මේන් එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ අපි ෆොටෝ ෂූට් එකක් ගහලා ඉවරලා අපි ගමන යන්න පිටත් වුණා. ඇත්තටම හරිම ලස්සනයි. මේ වෙනකොටත් මං හිතන්නේ 11:00ට 12ට විතර ඇති වෙලාව. අපි යනකොට ඒ වෙනකොට අවුව පායලා තිබුණාට ලොකු රස්නයක් එහෙමනම් දැනුන්නේ නැහැ. සීතලත් එක්ක රස්නයක් පහළදී දැනුණා. අපිට යන්න චුට්ටක් රස්නේ දැනුණාම අපි ජැකට් එහෙම ගැලෙව්වා. මොකද වින්ටර් ජැකට් දාගෙන ආපු හින්දා අපිට පොඩ රස්නේ දැනුණා. ඉතින් මෙහි හැමදේම ලෑන්ඩ්මාර්ක් වලින් පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඒ වගේම ෆිනිෂ් වලින් මේ හැමදේම ලියලා තිබුණා විස්තර. මෙහින සත්තු ගැන, ඊට පස්සේ බ්‍රෙඩි ජාති ගැන, ගස් ගැන ඒ හැමදේම ලියලා තිබුණා. විශ්වාස කරන්න මේ පාර දෙපැත්තෙම තියෙන්නේ බ්ලූබෙරි විතරමයි. ඉතින් බ්ලූබෙරි තියෙනකොට තව කෑන්බෙරිත් අපිට හම්බුණා. තව බෙරි ජාති ගොඩාක් අපිට පැහැදිලි කිරීමක් අපේ ගයිඩ් කරලා දුන්නා. මට නම් හම්බුනේ බ්ලූබෙරි, කෑන්බෙරි විතරයි. ඔන්න ඔය තියෙන බ්ලූබෙරි ඇත්තටම හරිම රසයි. ඒ වෙලේ ෆ්‍රෙෂ්, ඒ කියන්නේ සීතලත් එක්ක හරිම ෆ්‍රෙෂ්. මේ පාරවල් ඔක්කොම ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන යනවා. මොකද සමයකට වින්ටර් එකට වගේම ඕටම් එකටත්
මේ හයිකින් සිද්ධ වෙනවලු. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ ලස්සන්ට පාරවල් ක්ලීන් කරනේවා, ඒ වගේම ඒ පඩි පෙළවල් එහෙම මාර ලස්සන්ට මේන්ටේන් කරගෙන යනවා. මේ view එකත් හරිම ලස්සනයි. අපි මේ වෙනකොටත් කිලෝමීටර් 3ක් විතර ඇවිල්ලා මේ එක තැනක් අපිට විවේක ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් චුට්ටක් වෙලා නැවතිලා අපව ගමන ස්ටාර්ට් කරා. අපේ ගයිඩ් අපිට පැහැදිලි කිරීමක් කරා මෙහෙට එන සත්තු කොහොමද, මේ ඒරියා එක කොහොමද, ඒ දේවල්. ඇත්තටම මේ ඔක්කොම තියෙන ගල් වලින් හදලා හරිම ලස්සනයි. තනිතරා වක් වගේ තිබුණේ තනිකරම ගල්ම විතරයි. ඉතින් ඔය තියෙන්නේ ඒ පාර ඒ ගල් වලින්. ඊට පස්සේ අපි හිමීට ගියා තව ටිකක් ඉස්සරහට. මේ වෙනකොට අපි හයිකින් එකේ ගොඩාක් දුර ඇවිල්ලා තිබුණේ. අපි මේ තැන පහු වෙනවත් එකම අපි පොඩ්ඩක් විවේක අරගෙන ස්නැක් කාලා ඊට පස්සේ අපි ආපහු ගමන පටන් ගත්තා. මේ අපි ගමනේ මැදක් හරියට එනකොට තිබුණ තැනක් හරිම ලස්සනයි. මේ ඔක්කොමත් ගල්. ඒත් එක්කම ඈත පේනවා මානම ලස්සන view එකක්. ඒත් එක්කම අන්නර උඩට ගියාම ඒ සීතල සුළඟයි, ඒ දකින්න view එකයි, ඒක මාරයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම ලස්සනයි. ඉතින් ඒ වෙනකොටත් ටිකක් විතර ඉර බහින ස්වරූපයක් තමයි අපි දැක්කේ. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති ඒ පැත්ත හරිම ලස්සන. ඉතින් ඉස්සරහට බලාගෙන යන් අපේ හයිකින් එකේ තවත් ලස්සන තැන් ඔයාලට හම්බ වෙයි.
like a map with no borders, a whisper caught in. ඊට පස්සේ ඔන්න අපි ආවා අපි කන තැනට. ඇත්තටම කිව්වොත් අපි සොසේජස් ගෙදරින් ගෙනාවා. ඊට අමතරව පාන්, බ්ලැක් ටී, ඊට පස්සේ කෝෆි ඒ දේවලුත් අපි ගෙනාවා. ඊට පස්සේ අපි කන්න ලෑස්ති වුණා එතන ඉඳන්. අපි ගෙනාපු දේවලුත් කාලා ඊට පස්සේ අපි විනාඩි 5ක් 10ක් විතර ඉඳලා අපි ටිකක් ෆ්‍රෙෂ් වෙලා අපි අපේ ගමන ආපහු පටන් ගත්තා. අපි යන්නේ ඉස්සරහට. හැබැයි මේ තමයි අපේ හයිකින් එකේ එන්ඩ් එකට දැන් ටිකක් ළඟයි. ඉතින් අපි තුන්දෙනා ඔන්න ඔහොම ගියා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම එන්ඩ් එකේදී සහ ස්ටාර්ට් එකේදී වගේම එන්ඩ් එකේදීත් අපිට දෙපැත්තෙම පේන්නේ බ්ලූබෙරිස්ම විතරයි. ඇත්තටම ගෙවල් වලින් ගෙනියන්න බැරි වුණා. මොකද අපි බකට්ස් ගෙනාවේ නැහැ කඩාගෙන යන්න. හැබැයි එහෙම කඩාගෙන යන්න පුළුවන් ඇති වෙන්න. මොනවා කරන්නේද? ඉතින් අපි කාලා ඉතින් ආවා. ඉතින් හරිම සුන්දර ලස්සන ගමනක්. පොඩ්ඩක් විතර මහන්සි ඒත් එච්චරම ලොකු මහන්සියක් නැහැ. ඉතින් ඔන්න ඔහොම අපේ ගමනේ අන්තිම හරියටම එනවා. මේ තියෙන අපි එන්ට්‍රස් වෙච්ච ගේට් එක. ඒක වගේම අපි එන්ඩ් වෙනකොටත් එතනින්ම තමයි ආවේ. ඔන්න ඔය හරියටම අපේ බස් එකක් නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ අපි යන්න පිටත් වුණා. බස් එක අපිව ගත්ත තැනින්ම අපහු ගිහින් බස්සනවා. එතන ඉඳන් අපි අපේ ගෙවල් වලට යන්න ඕනේ. හරිම ලස්සන දවසක්. එදා අපි ගොඩාක් ලොකු මෙමරිස් වගේක් එකතු කරගත්තා. ඒ වගේම ලස්සන view එකක් දැක්කා. මේ මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් මම හිතනවා ඔයාලා ඒක enjoy කරන්න ඇති කියලා. තවත් vlogs ගොඩාක් ගේන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ලස්සනයි නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ලස්සන වීඩියෝ වලින් ඉස්සරහදී අපි හම්බ වෙමු. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. මොයි මොයි.